හරි මේ හොඳයි. ඒතර මේ ඇහෙනවා පේනවා නේද? එමන් හිතනවා හරිද මේ. ඒතර අපි දැන් කරන්නේ ආලෝකයේ පාඩමෙන් ආපු කියන්නේ ආලෝකයේ පාඩමෙන් 2024 අපිට තියෙන අපිට MCQ දෙකක්. අනික තමයි අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. මේ ඇහෙන ගණන් ඇහෙනවා කියලා හිතනවා මේ පේන ගණන් පොඩි ප්‍රශ්නයක් ඇති. මේ බෝඩ් එක අද අපිට මේ අප්ඩේට් කරලා තියෙන හරිද? හරි මේ නෝ කතා කරමු. දොරවගේ මේ 2024 පේපර් අපිට ආලෝක පාඩම MCQ දෙකක් ඇවිල්ලා තියෙනවා. 9 වෙනි MCQ එකයි 25 වෙනි MCQ එකයි. අපි දැන් ඒතර එක අපි සාකච්ඡා කරන්න යන්නේ. මේක අර මේ මහ ලොකු මේ අපිට අර ලොකුවර මහා පරිමාණය හේතන්න දේවල් නෑ හරිද? නිකන් බේසික් තියරි දැනුම් පුළුවන් නම් බේසික් තියරි ටික තියෙනවා නම් මේක ගොඩ දාන්න පුළුවන් හරිද? මේ අනෝ කතාවට මේ විතර සාකච්ඡා කරනකොට තේරෙන්නේ මොකද්ද මේ තියෙන්නේ කියලා. MCQ නම්බර් 9 2024 පේපර් එකේ 24 A level MCQ නම්බර් 9 ඔක තියෙනවා මේ පේපර් ප්‍රශ්න ඇති නේද ඔයගොල්ලෝ ඇති කියලා හිතනවා හරිද? තියෙනවා එකේ නක්ෂත්‍ර දුරේක්ෂයක් සාමාන්‍ය සිරුමාරු වෙත අවනත් කාචයේ නාභිදුර සෙන්ටිමීටර් 80ක් සහ කෝණික විශාලනය 20ක් නම් අවනත් කාචය සහ උපනත් කාචය අතර දුර සොයන්න කියලා තමයි තියෙන්නේ. හරිද? එතකොට දැන් ඔන්න ඔකේ මෙහෙමනේ දැන් කතා කරන්නේ. දැන් අපිට හොයන්න කියලා තියෙන්නේ අවනත් කාචය සහ උපනත් කාචය අතර දුර තමයි හොයන්න කියලා තියෙන්නේ. අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා. අවනත් කාචය දුර දීලා තියෙනවා. ඒ කියන්නේ නාභි දුර. ඊට පස්සේ ඊළමතර කෝණික විශාලනය අපිට දීලා තියෙනවා. ඕදයෙන් කොහොමද මේ කාච දෙක අතර දුර ගන්නේ? අත්‍තරම මේ නොකට කන්සෙප්ට් දෙකක් ඕනේ. එකක් තමයි බෙදන දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවක් නම් ඒක මේ මම කලින් මේක කරා හරිද මේ වීඩියෝ වල නෑ මම මේක අපරාධ කරේ. මම මැකෙන්නේ නැහැ කිව්වම මේක වෙයි දන්නේ. දැන් හිතමුකෝ මේ මම දුරේක්ෂයකින් මොකක් එකක් බලනවා. මේ විතර මම හැදියලා මේ හරිද? කැදෙන ගහන්න මම චිත්‍රදී මේ කියවන්නේ. ඔන්න මම දුරේක්ෂයකින් අදිනවනේ බලනවා. හරිද? අපි දන්නවා දුරේක්ෂයක තියෙන්නේ කාස දෙකක් නම් තියෙන්නේ. හරිද? අනම කාස දෙකක් තියෙනවා. ඒතර මේ ඇසට ළඟ කාචයට අපි කියනවා උපනත කියලා. ඒතර මේ උපනත මේ පැත්තේ එක්කන අවනත කියලා අපි දන්නවා. එතකොට ඕකන කතන්දරේ කාච දෙකක් තියෙනවා. ඇසට ළඟේ උපනත අනිත් එක්කන අවනත. හරිද? දැන් මේ දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරු වේදී වෙන සීන් එක තමයි මෙන්න මේ දෙක අතර තමයි නාභිය තියෙන්නේ. කාච දෙක අතර කොහොම නාභිය තියෙන්නේ? අන්නේ නාභිය තියෙනකොට මෙන්න මේ උපනතේද නාභියට තියෙනවනේ දුරක්. අපි ඒක ගමු F උප කියලා. උපනතේ නාභි දුර සහ අවනතේ දැන් මේ නාභියට තියෙන දුරක්. අපි කියනවා මොකද්ද? අවනතේ නාභි දුර කියලා. එතකොට මෙන්න මේ කාච දෙක අතර පරතරයට සමාන වෙනවා මෙන්න මේ අවනතේ නාභි දුරයි උපනතේ නාභි දුරයි දෙකේ එකතුව. ඒක රුප වැලුවම තේරෙනවනේ. නේ මේ සම්පූර්ණ දිග කියලා කියන්නේ මෙතන මෙතෙන්ට තියෙන දිගයි මෙතන මෙතෙන්ට තියෙන දිග එකතුවටනේ. අනිත් කියන්නේ වෙන මේ කාච දෙක අතර පරතරය මොකද අපි ඕකේ අහන්නේ කාච දෙක අතර පරතරය සාන කියලානේ. අනිතර කාච දෙක අතර පරතරය සමානයි මෙන්න මේ F උපදාන F අප අනෝ පොයින්ට් එක මෙතනට වරනවා. මේක විතරක් ඇත්තද? නෑ මේක විතරක් මදි. හරිද? තව එකක් ඕනවා. දැන් මොකද අපිට මෙයාව තමයි යහන්නේ. මෙන්න මේ එකෙන් දෙන්න තිබ්බනේ. F අව කියන එක නා දීලා තියෙනවා. උපනතේ නාභිදුර දීලා තියෙනවා. මෙයාව තමයි අපෙන් අහන්නේ. මුවපෙන් අහනවා. දැන් මුවපට හොයන්න වෙනවා. මොකද කාච දෙක අතර පරතරය කියන්නේ දුරේක්ෂයක සාමාන්‍ය සිරුමාරුවේදී කාච දෙක අතර පරතරය හොයන්න මෙහෙමනේ. ඒතර මුව දීලා තියෙනවා. මුව හොයන්න දෙනවා. ඒ කියන්නේ අපිට මෙන්න මුව කොහෙන් හරි ගන්න වෙනවා. ඒ ගන්න තමයි ඊට පස්සේ අපිට දීලා තියෙන්නේ මොකද්ද මේ කෝණික විශාලනය. මොකද්ද කෝණික විශාලනය කියලා කියන්නේ? මම අර තීරි මහ ලොකුට සාකච්ඡා කරන්නේ අර නිකන් මේ සමීකරණ ටික වගේ කියන්නේ යන්න. මම නිකන් බේසික් තියෙන්නේ. මම දන්නවා කියලා හිතනවා හරිද? ඒතර කෝණික විශාලනය අපි දන්නවා. කෝණික විශාලනය කොහොමද යන්නේ? කෝණික විශාලනය අපි යන්නේ F අවවැදින් F උප නේ. කියන්නේ මොකද්ද? අවනතේ නාභිදුර බෙදීම
F උපනිතේ නාභිදුර. තොර අපිට ඔන්න ඇත්තට මේ පොයින්ට් දෙක තිබ්බනම් ඇති හරිද? ඔන්න පොයින්ට් දෙක තිබ්බනම් අපිට මේ MCQ එක උඩ දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට හම්බෙනවා 25 වෙනි MCQ එකත් ඒකත් ආලෝකය වෙලා තියෙන්නේ. ඒක නිකන් බේසික් තියරීම තමයි. ඉතින් හරිද මහ ලොකුට හිතන්න කියලා මහ ලොකු දේවල් නැහැ. අර මූලික දැනුම තියෙනවා නම් පුළුවන්. මේ හරි. ඒතර කෝණික විශාලනේ. මෙන්න මේකට මේ දීලා තියෙන තත්ත ආදේශ කරමු. ඒතර m සමානයි. කියලා කෝණික විශාලනේ දීලා තිබි 20 කියන්නේ. එහෙනම් 20 සමානයි. f අව දීලා තිබුණේ අපිට. f අව කොයි 80 සෙන්ටිමීටර. 80 සෙන්ටිමීටර කියලා දීලා තියෙනවා. ඊට පස්සේ අපිට අහන්නේ කවුද f? උපනේ. නෑ අපි f උප හොයාගත්තා නම් අපිට මෙයා හොයන්න පුළුවන් නේ. හරි. අන්න ඕන. අතර f උප සමානයි 80 වෙදිම 20. ඒ කියන්නේ 4. එහෙනම් කාන්ත දෙක අතර පරතරය කියලා ලියන්න හරිද? පරතරය සමානයි. උපනිතේ නාභිදුර තන අවනිතේ නාභිදුර. උපනිතේ නාභිදුර 4යි. අවනිතේ නාභිදුර 80. ඒ කියන්නේ සෙන්ටිමීටර 80යි. ඔකද තුන්වෙනි MCQ එක සෙන්ටිමීටර 80යි. 84 sorry 84. ඒක කොහොම තමයි නවවෙනි MCQ එක අපි හදන්නේ. මේක ප්‍රශ්න තියෙනවද නැහැ නේද? මේ ඩියුටි දේවල් තියෙනවා. ඊට පස්සේ අපි යමු 25 වෙනි MCQ එකට. හරි මේ බෝඩ් එක සම්පූර්ණ මැකැනික්ස් ඉන්න තියෙනවා හරිද මේ තේරෙන්නේ නැද්ද මන් දන්නවා වතුරේ ගියා හරිද මේ මැකැනික්ගේ මොකයි දන්නේ නැහැ ඉතින් ටික වල කරන්න දෙන්නේ හරි අනවකෝ මේ ඊට පස්සේ තියෙනවා අපිට කීයද 25 වෙනි එකනේ හොඳයි 25 වෙනි එක අපිට කියනවා ස්පර්ශය පවතින තුنين වීදුරු කාශ දෙකක සංයුක්ත බලය ධන 3යි d කියන්නේ ඩයොක්ටර් වේ එක් කාචයක් උත්තර සහ එහි නාභිදුර 20ක් වේ. අනෙක් කාචයේ වර්ගය සහ ඒක නාභිදුර කීයද කියලා අපෙන් අහනවා. හොඳයි. ඒතර සංයුක්ත බලය. මොකද්ද සංයුක්ත බලය? මොකද්ද සංයුක්ත කියන එකට සම්බන්ධ වෙන්නේ? අත්තම සංයුක්ත කියන එක සම්බන්ධ සංයුක්ත කියන එක දන්නව නේද? සංයුක්ත ගණිතය කියන්නේත් අර පියර් ප්ලේට් එක එකතු වගේ කියන්නේ. ඒතර සංයුක්ත කියලා කියන්නේ අර නිකන් සම්ප්‍රයුක්තක එකක්. සම්ප්‍රයුක්ත කියන බෑ සම්ප්‍රයුක්ත කියන බෑ මේ සම්ප්‍රයුක්ත කිව්වක් කමන්නේ ඉතින් කොහමද අර ගොඩක් කරනකොට එකක් දානවා එකක් තමයි සංයුක්ත කියලා එකක් අපි ගන්න හදන. ඒ කියන්නේ මෙහෙම නිකන් සරලව කිව්වොත් එහෙම මේ විදිහට අපි ගමුකෝ කාච දෙකක් දෙනවා කියලා. මොනවා එකලග එකට ස්පර්ශ වෙලා තියෙනවා කාච දෙකක්. ඒතර ඔන්න කාච දෙකෙන් සිදුවන අපිට මේක ගන්න පුළුවන් වුණා තනි කාචයකට අරගෙන. එහෙනම් තනි කාචයෙන් ඔන්නව ගන්න පුළුවන්. එතකොට ඒ කොහොමද මේක සම්බන්ධ වෙන්නේ තනි කාචයට? කාච දෙකක් තියෙන එකක් මෙතන සම්බන්ධ වෙන්නේ මෙහෙම. හිතන්න මේ මෙන්න මෙයාගේ නාමදර F1 කියලා. මෙයාගේ නාමදර F2 කියලා අපි ගමුකෝ. ඒතර මෙන්න මෙයාගේ නාමදර මම ගන්න F සංයුක්තය කියලා. F සංයුක්තය කියලා මම ගන්නවා. ඒතර මෙන්න මේ සම්බන්ධය තමයි මෙන්න මේ එකයට F සංයුක්තය කියන එක නම් ලියන්න පුළුවන් එකයට F1 දාන එකයට F2 කියලා. දැන් මෙතන කාච දෙකනේ මේ තියෙන්නේ. හරි මෙතන එකලා තව කාචයක් තිබ්බකමු මෙහෙම. එතකොට අපිට ඕන දැන් එකයට F3 උගේ නාභිදුර F3 නම් අපිට ඕන මේ දිගටම ඕන n දක්වා ලියගෙන යන්න පුළුවන්. හරිද? ඒතර ඔක තමයි එතන සංයුක්ත කියලා ගන්න. දැන් මෙතන සංයුක්ත බලයනේ තියෙන්නේ. සංයුක්ත බලය කියන්නේ මොකක්ද? සංයුක්ත බලය කියලා කියන්නේ අතර මෙන්න මේ වගේ නාභියකට sorry මොකද කාචයකට තියෙන බලයක්. ඒ කියන්නේ අපි හිතමුකෝ නාභිදුර සිම්පල් F1 කාචයක් තිබ්බ කියලා. නාභිදුර සිම්පල් F1 කාචයක සංයුක්ත බලය සමානයි. අපි සංයුක්ත බලයට නිකන් P කියලා වගේ මේකක් දාමු. එයා සමාන වෙනවා ඍණ 1යට F වලට. ඒ කියන්නේ එයාගේ නාභිදුර සිම්පල් F1 කාචයක සංයුක්ත බලය සමානයි ඍණ 1 බෙදීම F. ඒ කියන්නේ ඍණ 1 බෙදීම යාගේ නාභිදුරට සංයුක්ත කියන්නේ කාචයක සංයුක්ත බලය සමානයි ඍණ 1 බෙදීම යාගේ නාභිදුර. ඒතරෝ ටික ඇති නේද? තනෙක් සංයුක්ත බල දෙකත් මේ සංයුක්ත නතර වෙන්නේ මොකද? සංයුක්ත බලයෙන් දරම සංයුක්ත නාභිදුර තමයි තන ගන්න. ඔය ටික ඇති හරියද මේ මේ තා චූටි දෙයක් කියන කරනවා මේ
දැන් මෙන්න මේ සමීකරණ මේ ආදේශය දත්ත ආදේශ කරනවානේ. අන්නේ ආදේශ කරනකොට මෙන්න මෙතෙන් අනිවාර්යෙන් මීටර වලින් අපි මීටර වලින් ආදේශ කරනවා. හරි සෙන්ටිමීටර. මේ නාම දුර දැන් දන්නවනේ දුරක් අපි ලකුණු කරන දුරක මේ දුරමන සම්මත ඒකේ මීටරනේ. මෙයා සම්මත ඒකක වලින් තමයි ලකුණු කරන්නේ. මේ මෙහෙම මෙයාව අපි මීටර වලින් ලකුණු කරාට පස්සේ මෙන්න මෙයාට යම් කිසි අගයක් කරනවනේ. අන්නේ අගේ ඒකක තමයි ඩයොක්ට් කියලා කියන්නේ. ඩයොක්ට්. අන්න ඔය ටික ඇති හරියද මේ 25 කරන්න. උතර අපිට දීලා තියෙනවා සංයුක්ත බෙදේ ධන 3D කියලා. ඒ කියන්නේ අපිට කෙලින් මේ සමීකරණයට දාන්න පුළුවන් නේ. p සමාන ඍණ එක බෙදීම සංයුක්තේ. p කියන එක ධන 3D. මට දෙයක් කියන්න බැරි වුණා. ඒක තමයි. අපි දන්නවා උත්තර කාශයක මෙන්න පාඩක් ගත්තම ලේසියිනේ. මේවා පාඩ වෙනස් කරලා ලියනවා පේනවා නැත්නම් එකම පාඩෙන්ද පේන්නේ. හරි. දවසට දෙයක් කියන්න බැරුණා අතරම හරිද? මෙන්න මේ උත්තර කාශයක නාම දුරක් දෙන්න කිමුකෝ. ඒතර උත්තර කාශයක තියෙන නාම දුරක් අපි මේ සමීකරණ වලට දත්ත වශයෙන් ආදේශ කරනකොට අපි මෙයාව මේ ඍණ අගයන් තමයි ගන්නෙ. අවතර කාශයක නම් අවතර කාශයක ධන කියලා ගන්නවා. උත්තර කාශයක ඍණ කියලා ගන්නවා. මේකේ තාම වැදගත් පොයින්ට් එකක්. සම්පූර්ණයෙන් මේ ඔක්කොම කන්සෙප්ට් ඔළුවේදී වෙලා මේක හදිස්සියේ දන්න තුනත් ඔක්කොම ධනාගයන් දාගෙන උත්තරේ උත්තරේ වැරදෙනවා. මොකද අපිට යම් කිසි අගයක් කරනවනේ අන්තිමේ. අන්‍යයාගේ ඍණ වුණොත් ඌ උත්තරයි. ඌ ධන වුණොත් ඌ ධනයි. අන්න එහෙම තමයි අපි එන අගයෙන් ඒ කාශය අතර අපි අඳුර ගන්න මෙන්න මේ සීන් එකෙන් තමයි. හරිද? ඔව් ඇති මහ ලොකු දේවල් නේ. ඒතර මේ යම් කරන මේක තියෙන ගන්න. ඒතර සංයුක්ත බල ධන 3D කියලා තියෙනවා. අපිට ඕන මෙතනින් ඍණ f බෙදීම ඒතර ඍණ එක බෙදීම x සංයුක්තය හොයන්න පුළුවන්. ඒතර f සංයුක්තය සමානයි. s සංයුක්තය තමයි ඍණ එක බෙදීම ධන 3D නේ. 3D නේ. ඔව්. 3. එක බෙදීම 3 කියලා ගන්න පුළුවන්. අපි f සංයුක්තය ගත්තා. අපෙන් අහන්න මොකද්ද? එකක් අවතරයලු. දෙන්නේ කියන්නේ. අනේ එකක් උත්තරලු. අනිත් එක්ක අවතර කියලා අපෙන් අහන්නේ. එකක් උත්තරලු අනිත් එක්කනාගේ මේක ගන්න කියලා තමයි කියන්නේ. එහෙනම් මෙන්න මේකට දැන් ඔබ දාන්න තියෙන්නේ. එතකොට ඍණ එක බෙදීම සංයුක්තය. ඒක කියන්නේ ආවර්තන. එක බෙදීම එකයට තුනනේ. නේ. එක බෙදීම එකයට තුන. එතන ඍණ එනවා. එයා සමාන වෙනවා. එක බෙදීම මේ උත්තර කාශයක නාම දුර තමයි සෙන්ටිමීටර් 20ක් කියලා දීලා තියෙන්නේ. උත්තර නම් ඍණ වෙනවා. එහෙනම් මෙයා ඍණ. කැඩ 20යි. හැබැයි සෙන්ටිමීටර්. එහෙනම් අපි එයා මීටර කියලා දාගන්න පුළුවන්. එයා මීටර කරනවද නැත්නම් මෙයාව සෙන්ටිමීටර කරන්න පුළුවන් ඉතින් අපිට හරිද? අපි එන මෙයා සෙන්ටිමීටර කරමු. මෙයා සෙන්ටිමීටර කරනවා කියන්නේ 10 ඍණ 2 කියන්නේ. ඒතර මූටර යනවා. එතකොට 10 ඍණ 2 උඩට ගියා කියන්නේ 100යි. දැන් මේක ගොඩනවනේ. එතන මේක උඩට ගියාම එතන 3ක් එනවා අන්තිමේ. ඒ සුළුකින් පුළුවන් නේද? දැන් මෙතන ඍණ එක බෙදීම 20යි. ධන එකයට f2 උඩ f2 තමයි දැන් හොයන්න කියලා තියෙන්නේ. f2 හම් එකයට f2 සමානයි. එතකොට මෙහෙට ගෙන්න බෑ. ඊට පොදු හරි 20ක් කියලා ගත්තා. මේ ඍණයනේ තියෙන ඍණ එක වලින් ඉස්සෙල්ලා තියෙන හුමෙන්ටරක ධන එක වලින් 20ක් කරනවා. එතකොට මෙතන තියෙනවා 3 20ක් නම් පුදුසෙන් 60ක් ගන්න වෙනවා නේ. 60ක් ගත්තොත් එහෙම මුස්සෙන් ගන්න කරනවා. ඒ කියන්නේ කීයද? සෙවිකිනවත් දැයි කියමු. 600යි. 600ද? නෑ නේ. මුස්සෙන් ගුණ කරන්නේ එතකොට 2000යි. ඍණ නෙමෙයි දාන. මාර බඩ තුනද?
වැරදි තමයි. දැන් 3 බෙදීම 100 යන්නේ හරියට. මෙතන මම වැරදි සුළු කරා වැරදි. ඍණ 1 බෙදීම f නේ. එතකොට මෙතන මම කෙලිම 100 වලින් ගන්න අහලා. එතකොට සෙන්ටිමීටර කරනවා කියන්නේ 10 ඍණ 2කින් ගුණ කරනවා නේ. එතකොට උඩ 100 බෙදීම 3යි සෙන්ටිමීටර. මේකේ කයට නහන්න එතකොට 3 බෙදීම 100යි. 3 බෙදීම 100 සමානයි ඍණ 1 බෙදීම 20 දාන 1 බෙදීම f2. එහෙනම් 1 බෙදීම f2 සමානයි. පොදු හරය ගත්තා මෙතන 100යි කියලා. මෙතන අපිට දානනේ. ඔකට 3 දාන 20 100 වෙලා තියෙන 5 ගුණ කරලා එහෙනම් ගොයන්න 5. ඔව්. ඊට f2 ගන්න පුළුවන්. හරි නේද මම ගත්තා. අම්ගුත්තරේ එන්නේ මූරිනේ එන මූරින. ඒතර f1 f2 සමානයි 2 බෙදීම 50. ඒතර 2 බෙදීම 100. එහෙනම් f2 සමානයි 50. 50 100 කියලා මම උත්තරයක් ඇති උත්තර. තියෙනවනේ උත්තරය. 50 100 මොකද්ද? මු දන්නේ ආවේ. දැන් උත්තරයක දෙන්න අපේ එහෙනම් 50 100 කවුද? අවතල. අපිට යන්නේ විදිහට මේක මේ උත්තරය ගන්න පුළුවන්. හරි. මේ ක්‍රම ගන්න පුළුවන් මේ ප්‍රශ්න මේ සුළු කිරීම මම උත්තර වලතුන හොයලා පොඩ්ඩක් ඉස්සෙල්ලා. මේ සෙන්ටිමීටර කරගෙන ගියා ලේසි. නැත්නම් මෙතන එකට තිබ්බින් තමයි පැටලුනේ එතන. හරි මේ අවුලක් නැහැ නේද? ප්‍රශ්නයක් නැතුවද කියලා හිතන්න. මේ වෙත බෙල්ල නැහැ නේ. පේන්නද දෙකුත් නැහැ මෙතන.